මෙන්න මේ තියෙන මේ හැමර් ඩ්‍රිල් බිට් එකේ අපි සිදුරක් විදගන්න පාවිච්චි කරන ඩ්‍රිල් බිට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ඩ්‍රිල් බිට් එකෙන් මොනවද කරන්න කියලා දැනගෙන හිටියද? මේකෙන් ඇත්තටම ඩ්‍රිල් කරන්න බෑ. නමුත් කොන්ක්‍රීට් කඩන්න එතකොට බ්ලොක්ගල් බිත්ති කඩන්න බිත්තිවල අපි ඔයකේ බට දාන්න බිත්ති කැපුවාම කාණුව වගේ හැදේ කැපුවාම ඒක කඩා ගන්න බ්‍රේකින් පාර්ට් එක කරන්නේ මෙන්න මේ හැමර් ඩ්‍රිල් බිට් එකේ මේ ඩ්‍රිල් බිට් එක මෙන්න මේ ඩ්‍රිල් බිට් එක පාවිච්චි කරගෙන තමයි. මේක පාවිච්චි කරන්නේ අනිත් නෝමල් විදිය වගේ අපි ඩ්‍රිලින් දාලා පාවිච්චි කරන්නේ නැහැ. හැමරින් මූඩ් එකේ විතරයි හිල් මේ හැමර් ඩ්‍රිල් එකෙන් මේ බිට් එක දාලා පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒකත් මම ෂෝට් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට බොහොම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්.